හෙල්ලෝ ළමා කොහොමද ඔයගොල්ලෝ හැමෝටම ඉතින් මම හිතනවා වෙනද වගේම ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඇති කියලා. ඉතින් ඔන්න අදත් මම ඔයාලට අරගෙන යන්න තියෙන හරිම වැදගත් වීඩියෝ එකක්. ඉතින් ගොඩාක් ගෑන් ළමයි දුක් විඳින ප්‍රශ්නයක් තමයි මේක. ඒ තමයි අපේ ඇඟ ගොඩක් උෂ්ණයි නම් ඒ වගේම තමයි අපේ පිම්පල්ස් දානවා නම් මූණේ ඒ වගේම අපේ ස්කින් කලර් එක ටිකක් ඩල් ලුක් එකක් ඇවිල්ලා තිනවා නම් මෙන්න මේ හැම දෙයකටම විසඳුමක් අරන් තමයි අද මම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක්. ඒ තමයි ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා ඇති. මෙන්න මේ ත්‍රිපලා කියලා කියන්නේ. ත්‍රිපලා කියලා කියන්නේ ඇත්තටම අර පොඩක් ටොයිලට් යන බෙහෙත් එකක්. ඉතින් නමුත් මේක ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන් ඔයාලගේ ඇඟ ගොඩක් උෂ්ණයි නම් ගොඩක් හේතුවක් නැතුව පිම්පල්ස් දානවා නම් ඒ වගේම තමයි ඔයාලගේ ටොයිලට් යන ප්‍රශ්න තියෙනවා නම් ඉතින් ඒ වගේම ඔයාලගේ ස්කින් කලර් එකත් අප් කරන්න පුළුවන් මෙන්න මේකට. ඒ තමයි ඔයාලගේ මේ ටොයිලට් යන ප්‍රශ්න නිසා. ඒතර ගොඩක් වෙලාවට අපේ ඇඟේ බඩ ඇතුලේ තියෙන ජරාව යනකොට තමයි අපේ ස්කින් කලර් එක උනත් ටිකක් අප් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක යූස් කරන්න. මේක ඇත්තටම ඇඟ ගොඩාක් උෂ්ණ කෙනෙක්ට highly recommend කරන්න පුළුවන්. ඉතින් මගේ පහුගිය ටිකේ ගොඩාක් පිම්පල්ස් දැම්මා. මම ඔයගොල්ලන්ට ෆොටෝස් දාන්නම්. සෑහෙන පිම්පල්ස් දැම්මා හේතුවක් නැතුවම. ඒත් මම කල්පනා කරා මම යූස් කරන ප්‍රොඩක්ට් එකක් මාරු කරෙත් නෑ. මම කිසි දෙයක් කරේ නෑ. ඇයි මගේ ඇඟ මෙච්චර උෂ්ණ කියලා. පස්සේ තමයි මට තේරුනේ මම සැෆ්‍රන් බොනවා. ඒ වගේම මම හරියට උෂ්ණ දේවල් කනවා බොනවා සහ මගේ ඇඟ කොහොමත් උෂ්ණ ඇඟක් තියෙන. ඉතින් ඒ නිසා මට හම්බෙච්ච හොඳම මෙඩිසින් එක තමයි මෙන්න මේ ත්‍රිපලා කියලා කියන්නේ. ඉතින් ප්ලේන් එකක් යනවා. ඉතින් මේක අපේ ආහාර දිරවීම පහසු කරලා ඒ වගේම අපේ තුන්දොස් සමනය කරනවා කියලා තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන්නේ අරලු බුළු නෙල්ලි කියන දේවල් තමයි. ඉතින් මේ දේවල් හරිම හොඳයි අපේ ඇඟට. ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් ඒ වගේම තමයි මේකේ ඔයගොල්ලන්ට පුළුවන් තෙල් මිරිස් අධික ආහාර ගැනීම නැති වෙන අර බඩ දැවිල්ල මෙන්න මේ වගේ දේවල් ගොඩක් මේකේ සඳහන් කළම තියෙනවා සම පැහැපත් කරයි මේදය සහ සීනි පාලනය කරනවා කියලා. ඒ වගේම තමයි කොලෙස්ටරෝල් මට්ටම අවම කරන්න මෙන්න මේ වගේ ගොඩාක් මේකේ බෙනිෆිට්ස් තියෙනවා. මෙතන දාලා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරනවලු. ඒ වගේම අපේ මලබද්ධය අවම කර මල පහක් කිරීම පහසු කරනවලු. ඒ වගේම තමයි උදරයේ ආම්ලිකතාවය හා බඩ පුරවා දැමීම සමනය කරනවා. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් මේකේ බෙනිෆිට්ස් තියෙනවා. ඉතින් මේකේ ඇඟ උෂ්ණ කට්ටියටත් මේක මාර හොඳයි. අර ඔයගොල්ලෝගේ ඇඟ සිසිල් කරන්න. ඒ වගේම මේකෙන් පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේක ගොඩාක් වෙලාවට බොන්නේ මම ගෙදර හිටියොත් තමයි. ඒ කියන්නේ මට පහුදා විශේෂ වැඩක් මුකුත් නැත්තම් තමයි මම ෆ්‍රීම ගෙදර ඉන්නවා නම් තමයි මේක යූස් කරන්නේ. මොකද කොයි වෙලේ ටිකට් එක හැදෙයිද කියලා අපි දන්නේ නැහැ ටොයිලට් එකට යන්න. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕන ඔයා මොහරි හදිස්සි වැඩකට යනවා නම් ඔයා මේක යූස් කරන්න පොඩක් පරිස්සමින්. මොකද ඔයාට ටොයිලට් පහසුකම් නැති වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ ඒ විදිහට මේක යූස් කරන්න. ඇත්තටම මේක මාරු හොඳයි. මම මේක දැන් කාලයක් තිස්සේ පාවිච්චි කරනවා. මොකද මටම තේරෙනවා මේකෙන් අර හොඳ බෙනිෆිට්ස් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා තමයි මම අද ඔයාලත් එක්ක මේ ප්‍රොඩක්ට් එක රිවිව් කරන්න ෂෙයා කරගන්න ආවෙත්. ඉතින් ඔයගොල්ලෝ යූස් කරලා තියෙන කට්ටිය මට පොඩක් කමෙන්ට් කරන්න කොහොමද කියලා. ඉතින් මේක ඇඟ උෂ්ණයි නම් ගොඩක්ම highly recommend කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේකේ තව එක එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් මම ගොඩක්ම මේක පාවිච්චි කරන්නේ මගේ ඇඟ උෂ්ණ කමට. ඉතින් මේක සහ ඔයගොල්ලන්ට තව පුළුවන් රණවලා බෙල්ලි මෙන්න මේ වගේ බීම හදාගෙන බොන්න. මමත් ඒවා පාවිච්චි කරනවා. බෙලි ඒ වගේම රණවරා බෙලි මල් මෙන්න මේ දේවල් ඔයගොල්ලන්ට පුළුවන් පාවිච්චි කරන්න. ඔයගොල්ලන්ගේ ඇඟ ගොඩක් උෂ්ණයි නම් ඒ වගේම තැඹිලි සව් මෙන්න මේ බාර්ලි මෙන්න මේ කියන දේවලුත් ඔයගොල්ලන්ගේ ඇඟ සිසිල් කරන්න පුළුවන්. බීම ಜಾති මේ දේවලුත් ඔයගොල්ලන්ට පුළුවන් බොන්න. ඔයගොල්ලන්ගේ ඇඟ ගොඩක් උෂ්ණයි නම් ඉතින් මම ඒ හැම එකක්ම කරනවා. සහ chia seeds ඔයගොල්ලන්ට බොන්න පුළුවන්. මම ඒ ගැනත් ඔයගොල්ලන්ට කියලා තියෙනවා මම ඒක බොනවා කියලා. ඉතින් මම ගොඩක් වෙලාට ওই saffron ඒ වගේ දේවල් බොනකොට අපේ ඇඟ ටිකක් උෂ්ණ වෙනවා වැඩි. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ ඒ බීම ටික බොන්න. ඉතින් ඔයගොල්ලෝ හැමදාම නෙමෙයි නිකන් සතියේ දවස් දෙකක් වගේ ඒ වගේ තෝරගත්ත මොන හරි බොන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් ඒ අතර මට පහසු සහ ලේසිම ඇඟ උෂ්ණයට හම්බෙච්ච බෙහෙත තමයි මේක. ත්‍රිපලා එක. ඉතින් මේකේ මම ඔයගොල්ලන්ට පෙන්නනම් කොහොමද මේක එන්නේ කියලා. මේක එන්නේ මෙන්න මේ වගේ පොඩි ටැබ්ලට්ස් වගේක්. මේක පේන්නේ නැහැ නේද? මෙන්න මේ වගේ චූරි ටැබ්ලට්ස් වගේ තමයි එන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ වගේ. ඉතින් ඒව නිකන් අර පොඩි සිංහල බෙහෙත් ඔක්කොම වැටෙනවා. එකක් වටන හොයාගන්න බෑ. ඉතින් මේ වගේ තමයි තියෙන්නේ පොඩි සිංහල බෙහෙත් සුවඳක් තමයි නේ. ඒකට බොන්න හැම අමාරු නැහැ. ඒ වගේම මේක බීලා ටිකක් වෙලා ගියාම ඔයගොල්ලෝ මාර සැහැල්ලුවක් දැනෙනවා. අර ඔයගොල්ලෝගේ බඩ නිකන් සිසිල් වෙනවා වගේ ඔයගොල්ලන්ට දැනෙනවා. මට නම් දැනෙනවා හැම. ඊට පස්සේ ඔයගොල්ලන්ට පහවදාම
අනිවාර්යෙන්ම ටොයිලට් යන ඒක ෂුවර්. ඉතින් ඒ වගේ ඔයගලගේ ඒ කියන්නේ නිකන් නෙමෙයි ටොයිලට් යන්නේ අර හොඳට අපිට තේරෙනවා අපේ ඇඟේ තියෙන ජරාව බඩ හොඳට සුද්ධ වෙනවා කියලා. ඉතින් ඒ නිසා ඔයගලන්ට මම highly recommend කරනවා ඔයගලන්ට ඇඟ උෂ්ණයි නම් සහ ඔයගලගේ බඩේ ජරාව ඒව තියෙනවා නම් ඉතින් ඒව යනකොට නිකන්ම අපේ ස්කින් එක පැහැපත් වෙලා ලස්සන වෙනවා. ඉතින් ඒ නිසා ඔයගලන්ට පුළුවන් මේ ත්‍රිපල පාවිච්චි කරන්න. මේකේ නම ත්‍රිපල මම ඔයගලන්ට මේ පැත්තෙන් දානවා. මේකේ තව බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේකේ බ්‍රෑන්ඩ් එක. මම දන්නේ නැහැ මේ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා. ඉතින් ඔයගලන්ට මේ විදිහට ත්‍රිපල යූස් කරන්න පුළුවන්. ඉතින් මම දැන් කියනවා ඔයගලන්ට කොහොමද මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේක වරකට පෙති දෙක බැගින් දිනකට දෙවරක් තමයි කෑමට පෙර හෝ පසු ගන්න තියෙන්නේ. ඉතින් මම නම් ගොඩාක් වෙලාවට රෑ කෑමට පස්සේ තමයි මේකෙන් පෙති දෙකක් බොන්නේ. ඉතින් ඔයාලට මලබද්ධය වගේ තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මේකෙන් පෙති දෙකක් හරි හතරක් හරි රාත්‍රී ආහාරයට පසුව ගන්න. ඉතින් ඒ වගේ තමයි තියෙන්නේ. ඉතින් මට නම් මලබද්ධයක් නැහැ. නමුත් මම මේක ගන්නේ රෑ කෑමෙන් පස්සේ තමයි දෙකක් ගන්නෙ. මම නිදා ගන්න යනකොට තමයි දෙකක් බොන්නේ. එතකොට උදේ වෙනකොට වලට බඩු හරි. ඉතින් ඒ විදිහට තමයි මම මේක පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මේක ගර්භණී සමයේදී සහ අතිසාරයෙන් පෙළෙනවා නම් මේක භාවිතා කිරීමෙන් වළකින්න කියලාත් ඔන්න ඔයගොල්ලෝ හැමෝටම මතක් කරනවා. ඉතින් ගර්භණී කාලේ එහෙම ඔයගොල්ලෝ මේවා යූස් කරන්න යන්න එපා. ඉතින් ඒ කාලේට හරියම පරිස්සම් වෙන්න ඕනේ. ඔයා සහ ඔයාගේ බබාව පරිස්සම් කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මේකේ වැදගත්ම කරුණු විදිහට මට කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල රිසල්ට්ස් කොහොමද මේවා කොහොමද බෙනිෆිට්ස් කියලා. නෙල්ලි අරුළු බුළු කියන්නේ කොච්චර අපේ ඇඟ නිවන දේවල්ද කියලා ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඉතින් ඇඟ උෂ්ණ කට්ටියට ඔන්න මම ගෙනාවේ මෙන්න මේ වීඩියෝ එක. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම මේක යූස්ෆුල් වෙන්න ඇති කියලා. මොකද ගොඩාක් ගෑන් ළමයින්ගේ ඇඟ හරිම උෂ්ණයි. ඒගොල්ලෝ මොනවද කරන්න ඕනේ ඒවා කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ මේක ඔයගොල්ලන්ට හොඳට highly recommend කරන්න පුළුවන් කියලා. ඉතින් මොනවා හරි ඔයා supplements මොනවා හරි බොනවා නම් ඒ අතරේ ඔයගොල්ලෝ මේ වගේ දේකුත් බොන්න. මොකද මේවෙන් ඔයගොල්ලන්ගේ ඒ ගන්න supplements වල ප්‍රතිඵල වැඩි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම නිකන්ම ඔය කොලජන් ආරමය ඔය වයිට්නින් දේවල් විතරක්ම බොන්නේ කරන්නේ නැතුව ඔයගොල්ලෝ මේ වගේ ස්වභාවික දේවලුත් ඒ අතර ගන්න. ඉතින් ඒ වයින් ඔයගොල්ලෝගේ ප්‍රතිඵල වැඩි කරන්න පුළුවන්. ඉතින් මේකේ මිල සඳහන් කරොත් රුපියල් 350ක් වගේ තමයි වෙන්නේ. ඉතින් හරිම සුළු මුදලක් තමයි වෙන්නේ මේක. නමුත් මේකේ හැමෙන ප්‍රතිඵල නම් හරිම ලොකුයි. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මේක පාවිච්චි කරලාම බලන්න කොහොමද ඔයාලට මේකේ රිසල්ට්ස් දෙන්නේ කියලා. ඉතින් මේක යූස් කරපු කට්ටියත් ඇති. ඒගොල්ලන්ගේ කමෙන්ට්ස් දාන්න පල්ලෙහින් කොහොමද කියලා. මට හම්බෙච්ච honest review එක තමයි ඔයාලත් එක්ක මේ ෂෙයා කරගත්තේ. මේ ත්‍රිපල වලින් මට හොඳ රිසල්ට් එකක් හම්බුණා. ඒ වගේම මගේ පිම්පල්ස් අඩු වුණා. මගේ ස්කින් කලර් එක ටිකක් අප් වුණා. ඒ වගේම මට හොඳට දැන් ඇඟේ ජරාව එහෙම ගියා කියලා මට තේරෙනවා. ඉතින් ඔය නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ත්‍රිපල් එකක් යූස් කරලා බලන්න කොහොමද ඔයාලට රිසල්ට්ස් දෙන්නේ කියලා. ඉතින් මම හිතනවා වෙනද වගේම මේ වීඩියෝ එකත් ඔන්න ඔයාලා හැමෝටම වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. තව මොනවා හරි ඔයාලට ඕන කරන වීඩියෝස් මොනවද කියලා මට යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මගේ Facebook එකේත් ඔයගොල්ලන්ට පුළුවන් මට මෙසේජ් කරලා ඔයගොල්ලන්ගේ ප්‍රයිවට් මොන හරි දේවල් තියෙනවා නම් අහන්න ස්කින් කෙයාර් සම්බන්ධ විතරක්. ඉතින් ඒ වගේ කැමති ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔයගොල්ලන්ට මගේ Facebook එකටත් මෙසේජ් එකක් දාන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලා හැමෝටම යූස්ෆුල් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. බයි බයි.